එතකොට හිත කොහෙද ඇත්තේ පින්වතුනි? කෙස් වලින් යට, පාද තලයෙන් උඩ, හමෙන් වටවෙච්ච මේ කොටසේ තමයි හිත තියෙන්නේ කියලා අපි කියනවා. ඉතින් මේ කොටසෙත් හැමතැනම හිත නෑනේ. එතකොට කොහෙද හිත තියෙන්නේ? අපේ ඉන්ද්‍රියන් හුඟක් සම්බන්ධ වෙන්නේ මොළයට. ඒ නිසා ඔය බටහිර විද්‍යාවේ වෛද්‍ය විද්‍යාවල් වල වගේ හිත මොළේ ආශ්‍රය කරගෙන ඉන්නවා කියලාත් කියනවා. නමුත් හිත මොළයට සම්බන්ධ, මොළේ ආශ්‍රය කරගෙන හිත පවතින්නේ නැහැ කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සමහර අයගේ මොළේ මැරෙනවා. සමහර රෝග නිසා මොළේ සෛල මැරිලා යනවා. හැබැයි මොළේ මැරුණහම වෛද්‍ය විද්‍යාවෙන් බොහෝ වෙලාවට තීරණය කරනවා පුද්ගලයාත් මැරුණා කියලා. නමුත් බුද්ධ ආගමේ උගන්වන්නේ නැහැ මොළේ මැරුණා කියලා පුද්ගලයා මැරෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට දැඩි සත්කාරවල වාගේ ඉන්නකොට මොළය බොහොම අක්‍රිය වෙලා නම් සමහරලාට අර සවි කරලා තියෙන යන්ත්‍ර සූත්‍ර පවා අයින් කරනවා. එතනින් එහාට පුද්ගලයා ජීවත් කරවන්න බැරි නිසා. නමුත් මොළය අක්‍රිය වුණා කියලා ඒ පුද්ගලයා තාම මැරිලා නැහැ. ඒ හිත පවතින නිසා. පුද්ගලයෙක් මැරුණා කියලා කියන්නේ හිත මේ කයෙන් එළියට ගියහම ආයු, උෂ්ණ, විඥාන මේ ධර්මතා ටික මේ කයෙන් එළියට ගියපු දවසට තමයි මැරුණා කියලා කියන්නේ. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තං කලින්ගරං. මේ විඥාණය හිත පහව ගියාට පස්සේ මේ කය වැඩකට ගන්න බැරි දරකඩක් වගේ වෙනවා කියලා සඳහන් කළේ. හිත කයෙන් එළියට ගියපුවාමයි ඒක වෙන්නේ. එහෙමනම් මොළේ සම්බන්ධ කරගෙන මේ හිත නැහැ. සමහර කෙනෙකුට දරා ගන්න බැරි කම්පනයක් ඇති වුණාම අපි අහන්නේ නැහැනේ මොළේ පුපුරලා මැරුණා කියලා. නමුත් වෙනත් ඉන්ද්‍රියක් පුපුරලා මැරුණා කියලා අහලා තියෙනවා. කෙනෙකුගේ හදවත පිපුරුණා, හදවත පැලුණා, දුක දරා ගන්න බැරුව අපි ජාතක කතාවල එහෙම ඕන තරම් අහනවා. හදවත පැලිලා මැරුණා කියලා. එහෙනම් හිත කොහේ ඇද්ද? හිත තියෙන්නේ හෘද වස්තුව ආශ්‍රය කරගෙන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ලේ ධාතුවේ ගෑවී නොගෑවීමෙන් ලේකත් නෙමෙයි තියෙන්නේ. නමුත් ලය ආශ්‍රය කරගෙන ගෑවී නොගෑවීමෙන් පවතින ඉන්ද්‍රියක් තියෙනවා හදයවත්තු රූපය කියලා. මේ හදයවත්තු රූපය උඩ තමයි හිත පහළ වෙන්නේ. හිත උපදින්නේ එතන. යම් දවසක එය විනාශ වුණොත්, අපිරිසිදු වුණොත් සිත්වලට උපදින්න බැරුව යනවා. ඒකනේ පිරිසිදු ලේ තියෙන පැත්ති තියෙනවා කියලා සඳහන් කළේ. ලේ අපිරිසිදු වෙනකොට උපදින්න බැරුව යනවා. උපදින්නේ නැහැ. ආන් එදාට කියනවා මැරුණා කියලා.